ගත්තොත් එහෙම ඔයාලට දීලා තියෙනවා මේ විදිහට කෝෂයක්. මේකට ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙලා තියෙනවා. තවත් ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා මේ විදිහට. හරි. එතකොට මේකේ විද්‍යුත් ගාම බලය දීලා තියෙනවා V සමානයි 100 වෝල්ට් කියලා. ඒ වගේම මේකේ ප්‍රතිරෝධය මේක 2R මේක R කියලා දීලා තියෙනවා. හරි. ඔයා හිතන්න මේකේ තවත් ප්‍රතිරෝධකයක් තියෙනවා. ඒකත් R. එතකොට 2R කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. R කියලා ප්‍රතිරෝධකයක් තියෙනවා. තවත් R කියලා ප්‍රතිරෝධකයක් තියෙනවා. එතකොට ඒකේ විද්‍යුත් ගාම බලය වෝල්ට් 20යි කියලා දීලා තියෙනවා. ඉස්ලාම් පරිපථයේ ධාරාවේ හුවොත් එහෙම I සමානයි E බෙදීම සිම්පල් R ධන කැපිටල් R. එහෙනම් I සමානයි E කියලා කියන්නේ විද්‍යුත් ගාම බලය 20යි. සිම්පල් R කියන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0යි. R කියන්නේ සමග ප්‍රතිරෝධය. මෙතන 2R. එතකොට මේක ශ්‍රේණිගතවන දෙන්නේ. එතකොට මේකේ ධනාත්මක ධාරාවක් I කියලා ගැලුවොත් මේ සෑම ප්‍රතිරෝධයක් කරා යන්නේ එකම ධාරාවක්. එහෙනම් මොනව යනවද? ධාරාව බෙදලා යන්නේ නැහැ. ශ්‍රේණිගත ප්‍රතිරෝධ ජාලයක් තියෙන. එහෙනම් මෙතන 2R, මේකයි 3R, මේකයි 4R. එහෙනම් I ට උත්තරයක් එනවා I සමානයි 100 බෙදීම 4R. ඒ කියන්නේ පුතා අපිට එනවා 25 බෙදීම R ඇම්පියර කියලා. 25 බෙදීම R ඇම්පියර කියලා එනවා. ඊට පස්සේ අපෙන් ඇහුවොත් එහෙම 2R මෙන්න මේකේ දෙපැත්තේ තියෙන විභවාන්තරය මම ගන්නවා V1 කියලා. මේකේ දෙපැත්තේ මම ගන්නවා V2 කියලා. මේකේ දෙපැත්තේ මම ගන්නවා V3 කියලා. ඒතර අපෙන් V1 ඇහුවොත් ඉස්සල්ලාම අපිට V1 හොයන්න පුළුවන්. V සමානයි IR වලින් ඒතර V1 සමානයි මේ ප්‍රතිරෝධය හරහා ගන්න ධාරාව අපි හොයාගත්ත 25 බෙදීම R කියලා. එහෙනම් පුතා ප්‍රතිරෝධය 2R. මේ R ට මේ R කැපිලා යනවා. V1 සමානයි 25 2ක් 50 වෝල්ට් කියලා එනවා. ඊට පස්සේ අපි V2 අහනවා. V2 ඇහුවොත් එහෙනම් අපිට හොයන්න පුළුවන් V සමානයි 8IR. V කියන්නේ V2 ගලන ධාරාව 25 බෙදීම R ඇම්පියර්. ප්‍රතිරෝධය Rම තමයි. කැපිලා ගියාම බෙදෙනවා V2 සමානයි 25 වෝල්ට් කියලා. ඊළඟට මේ ශ්‍රේණිගතව තවත් ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා R කියලා. එයා V3 කියලා ගත්තමම V3 හොයන්න පුළුවන්. එයාත් කවුද? V සමානයි IR. එහෙනම් V3 සමානයි ගලන ධාරාව පුතා 8 25 බෙදීම Rමයි. ප්‍රතිරෝධයත් R ට R කැපිලා ගියාම V3 සමානයි 25 වෝල්ට් කියලා. පැහැදිලි? ඒතකොට මෙයාගේ දෙපැත්තේ විභවාන්තරය 50යි. මෙයාගේ 25යි. මෙයාගේ 25යි. ඊට පස්සේ අපෙන් අහනවා පුතා මේක 2